ආරම්භයක් හැටියට ගත්තොත් ඇත්තටම මීගම බන්ධනාගාරයේ සිදුවීම විසින් අපේ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. රැඳවියන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. රජය හැටියට ඇත්තටම ඒ සියලු දෙනා සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. මොකද එකක් මේ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාම අපේ රාජකාරී නිරත වෙලා හිටපු අය සහ මේ ගැටුම වැළැක්වීම සඳහා මැදිහත් වුණු අය. ඇත්තටම මේ අවධානම නොතකා තමන්ගේ සේවාව ඉටු කිරීමට මැදිහත් වුණු අය. ඒ වගේම මේ බන්ධනාගාරය කියලා කියන්නේ නැත්නම් රාජ්‍ය භාරයේ තමයි රැඳවියන් හිටියේ. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් අංශ කිහිපයකින් පරීක්ෂණ දියත් වෙලා පවතිනවා. එකක් අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කළා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරයෙක් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගෙන් සමන්විත කමිටුවක් වෙනම පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. මීගම පොලිසිය සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ටාස වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. අපා පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණය කරගෙන යනවා. සහ අනිත් පැත්තෙන් බන්ධනාගාරය පැත්තෙනුත් පරීක්ෂණය කරගෙන යනවා. ඒ සියලු වාර්තා වලින් තමයි අපිට අවසානයේදී මේ සිදුවීම පිළිබඳව සමස්ත දේවල් අනාවරණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට අමතරව සිදුවීම ගැන අපේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා ඔබතුමාලගේ ප්‍රශ්න උත්තර දෙවි. මුලින්ම වෙලා තියෙන ඇත්තටම පරීක්ෂණ වලින් ඒවා හරියාකාරව සනාද වෙයි. රැඳවියන් අතර තමයි මේ ගස්ඨණිය ඇති වෙලා තියෙන්නේ. මොකද බන්ධනාගාරවල දැන් මේ මුලින්ම යම් කල්ලි දෙකක් අතර ගැටුම ඇති වුණා කියන එකද? ඔව්. එක කාරණයක් ඊළඟට දැන් කල්ලි දෙකක් කියලා මට කියන්න බෑ. රැඳවියන් අතර දෙපාර්ශ්වයෝත් පිරිසක් අතර ඔව් රැඳවියන් පිරිසක් මාරු කරන්න කටයුතු කරන්නේ බන්ධනාගාරය ඇතුලේ හිටපු. එතකොට පෙරේදා දන්නවා දැන් මෙතන ලොකු ගිනි ජාලාවක පෙර නිමිති පෙන්නලා තියෙනවා පෙරේදා වෙනකොට. ඇයි ඊයේ වෙනකන් තියන් හිටි මාරු කරන්න? නෑ මේමයි. නෑ රැඳවියන්ගේ මම කොමසාරිස් ජෙනරාල් විදිහට ඉරිදා හවස 5 වෙනිදා මේ රැඳවියන් ඔක්කොටම ගෙනල්ලා මම කතා කරලා උන්ගේ සමස්ත රැඳවියන් ඔක්කොටම ඇතුළට ගිහිල්ලා මම කතා කරේ. ඔක්කොම සමස්තය අහගෙන ඉන්න මම මෙගාෆෝන් එකක් දාලා ඔක්කොටම කතා කරා. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාව වෙනකොට ඔවුන් බොහොම මගේ අනට කීකරු වෙලා මම කිව්වේ මෙහෙමයි. මම ඔබලාගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්න. ඒවට අපි කටයුතු කරනවා. විශේෂයෙන් ඔවුන්ට නිලධාරි සම්බන්ධව මොකද නිලධාරි මේක මත්ද්‍රව්‍ය පාලනය කිරීමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කරනගේ හැතිරෙද්දී නිලධාරීන් ලොකු අනේක පීඩාවක් විඳගෙන මේ රැකියාව කරන්නේ. මේ තත්ත්වයෙන් හරි මේ රැකියාව කරලා ඔවුන් නියමිත වේලාවට අධිකරණයට ඉදිරිපත් කරලා ඔවුන් ඉක්මනින් ඔවුන්ගේ අධිකරණයට අවසන් කරන්න නිලධාරීන් කාර්යභාරය දෙන්නේ. එතකොට ඔව් මගේ අන්ට කීකරුණා. ඒ නිසා තමයි ඔවුන් නොසන්සුන්ව හිටිය සියලු රැඳවියන් සංසුන් වෙලා ඔවුන් වාට්ටු වලට ඇතුළට යන්න කටයුතු කරා. අපේ නිලධාරීන් ගිහිල්ලා මේ වෙනකොටත් අවට බන්ධනාගාරවල සහාය අපට ලැබුණා. අවට බන්ධනාගාර වලින් ආහාර පිසගෙන අරන් ආවා. මේ රැඳවියන්ට ආහාර ටික ලබා දුන්නා අපේ වෙලාවේ. ඒ ඔක්කොම ඉවර කරලා තමයි මේ රැඳවියන් වාට්ටු වලට අපි යොමු කරේ. ඉතින් ඒ තත්ත්වයට උඩ මේ රැඳවියෝ සාමාන්‍ය තත්ත්වෙන් හිටියා. මූලික හේතුව මොකද්ද දැන්ට හොයාගෙන තියෙන්නේ? ඊයේ තත්ත්වයේ ඒත් මේ රැඳවියන් නැවතරක් උදෑසන සාමාන්‍ය පරිදි නිලධාරීන් රාජකාරිය දෙන්න කටයුතු ආරම්භ කරනකොට ඒ රැඳවියන් පිරිසක් අතර කලකෝලයක් ඇතිලා ඒක තමයි මූලික සිද්ධ වෙලා කියලා දැනට අපට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. තුමා ප්‍රකාශ කරාට දැන් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ දෙයක් කලකෝලාහලයක් කියලා ප්‍රකාශ කරාට හැබැයි රැඳවියන් කාන්තාර රැඳවියන් වහලෙට නැගලා කියන්නේ 40ක් විතර ඩෙන්ගු ඇදිලා මැරිලා ඉන්නවා කියලා. ඒක සම්පූර්ණම මම කියන්නම් මේ ඩෙන්ගු හැදිලා 40ක් මරණයටපත් වෙලා නම් ඒක මෘතදේහ තියෙන්න ඕනනේ. ඒක සම්පූර්ණ අසත්‍ය නෑ සම්පූර්ණ අසත්‍ය කතාවක්. සම්පූර්ණ අසත්‍ය කතාවක්. එහෙම තත්වයක් වෙලා නැහැ. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. ඒකට අවශ්‍ය වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඉන්නවා. කාට හරි උණ රෝගය තිබුණා නම් අතර උණ රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙලා තිබුණා. ඊට කලින් දවසේ අතර මෙහෙම වාර්තා වෙලා තිබුණා එක්කෙනයි. එයාට ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ නැහැ. ඔය රෝගී තුල ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නැහැ කියලා ලොකු චෝදනා කියන්නේ විශාල ධාරිතාවක් කියන්නේ එකට 4 ගුණයක විතර ධාරිතාවක් බන්ධනාගාරය තුල රැඳී සිටිනවා.
අනිත් පැත්තෙන් දැන් බොහෝ බන්ධනාගාරවල තුල වෛද්‍යවරුන් නැහැ, ප්‍රමාණවත් වෛද්‍යවරුන් නැහැ. විශාල ඒ කියන්නේ සිරකරුවන් විශාල ප්‍රමාණයක් විවිධ රෝග හේතුවෙන් මිය යනවා කියලා ආරංචි තියෙනවා. ඒ කියන්නේ දැන් නිලධාරීන් හිඟේ නිසා රජයේ රෝහල් වලට ඒ හිරකාරයන් රැඳවියන් ගෙනියන්නේ නැහැ. මේ අවුරුද්ද තුල කොච්චර විතර රැඳවියන් ප්‍රමාණයක් මිය ගිහිලා තියෙනවද? නෑ වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය මණ්ඩලයේ හිඟේ නිසා රෝගීන් රැඳවියන් මිය ගිහිල්ලා නැහැ. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කරන්න බැරි නම් අනිවාර්ය වශයෙන් තදසන් රෝහල් වලට මේ බන්ධනාගාර ලෙඩ විසින් එය යොමු කරනවා. ජාතික රෝහල, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහා රෝහල් වලට යොමු කරනවා. ඒක තමයි අපේ ක්‍රමවේදය. ඒකට අවශ්‍ය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මේ වෙලාවේ පවත්වාගෙන යනවා. තව අපිට අනියුක්ත කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් දැනට පවතින කාර්ය මණ්ඩලය විසින් අපි ඒක පවත්වාගෙන යනවා. කොහොමත් බන්ධනාගාරයක් ඇතුළතදී සාමාන්‍ය පුරවැසියන්ට වගේ සෞඛ්‍ය පහසුකම් ඒ අයට ප්‍රවේශ වීමේ යම් ගැටලු බාධා පවතින එක සාමාන්‍ය සත්‍යයක්. නමුත් අපිට ප්‍රමාණවත් පහසුකම් ප්‍රමාණයක් මේවා ලබා දෙමින් පවතිනවා. ඔබතුමා සඳහන් කළා දැන් මේ මුල් අවස්ථාවේ මේගොල්ලෝ මේ ඖෂධ කබඩාව කඩලා ඒකේ තිබ්බ මත්විය හැකි මේ ඖෂධ අරගෙන පානය කළා මේ ඔවුන් මත් වෙලා හිටියා කියලා. ඒතකොට එහෙම තත්ත්වයක් තිබුණ රැඳවියන් ඔබතුමා ගිහිල්ලා කතා කරනකොට මේ ඔබතුමා ඔය කියන ආකාරයට බොහොම සංසුන්ව මේ ඒ කියන ක්‍රියාදාමයට අනුගත වෙලා හිටියද? එහෙම නැත්නම් දැන් මේ මුල් අවස්ථාවේදී ඖෂධ කබඩාව කඩලා ඒ විදියට පානය කරලා හිටපු කලහකාරී තත්වයේ හිටපු පිරිසක් ඇයි තවදුරටත් ඒ ආයතනය ඇතුළේම රඳවා ගත්තේ වෙනත් ස්ථානයකට මාරු කරන්න හරි ඒ සම්බන්ධව වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතුව? මෙහෙමයි. දැන් අපි රැඳවියන් සියලු දෙනාම ප්‍රවේශ දොරට ඉදිරිපසට ගෙනල්ලා උන්ට කතා කරා මේ රැඳවියන් අතරත් ඉන්නවා යම් මේ කියන්නේ මූලිකත්වය ගන්න රැඳවියෝ. අන්න ඒ අය තමයි ප්‍රමුඛ කරගෙන ඉස්සරහට ඉදිරිපසට ගෙනල්ලා ඔවුන්ට කතා කරා. ඔවුන්ගේ ප්‍රශ්න පැය භාගයක් නෙමෙයි පැයක් විතර මම සමන් දුන්නා. ඒ හැම එකක්ම අපි අහලා ඔවුන් එකඟ කරගත්තා. එතකොට ඒ කට්ටිය ඒ එකම අනිත් අයටත් කතා කරලා කිව්වා රයිට් අපි මේ විදිහට හැතිරෙන්න ඕනේ. අපි මේ කොමසාරිස් ජෙනරාල්තුමා මේ පොරොන්දුව දෙන්නේ. එතකොට අපි නිලධාරීන්ට සහයෝගය දීලා මේක මෙහෙම විසඳනවා නම් අපි සම්තුන් වෙලා ඉන්නම් සර් අපි වාට්ටු වලට ගිහිලා වෙහිලා ඒ අවදාර පරිපාලනට අවශ්‍ය සහාය දෙන්නම් කියලා. බන්ධනාගාරයේ මේ සිද්ධිය ඇති නිසා ඔබතුමා ගිහිල්ලා සාකච්ඡා කරා. දැන් අනිත් බන්ධනාගාරවල තත්ත්වය කෙබඳුද? මේ වගේ තත්ත්වයක් නැතිවීමේ සම්භාවිතාවක් තියෙනවද? ඔව් මේ කොමසාරිස්තුමා අනිකුත් බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර මොනවද? අනික් බන්ධනාගාරවලත් මේ වගේම ඉන්න රක්ෂිත බන්ධනාගාරගතවරුන්ගේ වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබපු පිරිස. ඉතින් මේ බන්ධනාගාරවලත් බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධව කටයුතු යොදා තියෙනවා. අපිත් බන්ධනාගාර මූලස්ථාන විදිහට ඔවුන්ට විශේෂ උපදෙස් ලබා දීලා තියෙනවා මේ හදිස් තත්ත්වයක් ඇති වුණොත් කොහොමද කටයුතු කරන්න කියලා. Kumara, අපි මේ පැත්තට අවස්ථාවක් දෙමුද පොඩ්ඩක්? Mr. Kumara, is there an armory within the Negambur prison? Negambur prison එක ඇතුලේ armory එකක් තියෙනවද? prison officers ලා එක්කෙනෙක්වත් මිය ගිහිල්ලා තියෙන්නේ තුවක්කු තුවාල වලින්ද කියලා දැන්ට තහවුරු වෙලා තියෙනවද? මෙහෙමයි මේ වෙනකොට නිලධාරීන් 7 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. අපි ඒවල මරණ පරීක්ෂණ වෙනකොට මේකම රෝහල් විසින් කරගෙන යනවා. ඉතින් මරණ පරීක්ෂණ වාර්තාව අනුව අපිට ඒක අනාවරණය කරගන්න පුළුවන් කොයි විදිහට මරණේ උනේ කියලා. නමුත් නිලධාරීන් ඇහිඳ දැකලා තියෙනවා මේ රැඳවියන් බොහොම අමානුෂික විදිහට කියන්නේ ම්ලේච්ඡ ආකාරයෙන් මේ නිලධාරීන් ඔළුව වලට පහර දීලා ගහලා මහා හිතා ගන්න බැරි තත්ත්වයෙන් මේ අපේ නිලධාරීන්ට මේ පහර දීලා තියෙන්නේ. මේ නිලධාරීන් ප්‍රවේශ වුණෙත් මේ රැඳවියන් අතර වෙන මේ කෝලහය නවත්තන්න තමයි මේ නිලධාරීන් ප්‍රවේශ වෙන්නේ. ඒ අතර අභ්‍යන්තරයේ මුලින් ගිය නිලධාරීන් කෑ ගහලා තියෙනවා මේ එන්න අපිව බේර ගන්න මේ රැඳවිය අපිට ගහනවා කියලා. ඒ අවස්ථාවේ තමයි මේ නිලධාරීන් තව ඇතුළට ගිහලා මේක සමනයට කරේ. ආමරි එකක් තියෙනවද? අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඊයේ ඔෆිසර්ස්ලා කී දෙනෙක් ඩියුටි හිටියද ප්‍රිසන් එක ඇතුලේ? බන්ධනාගාරයේ පරිශ්‍රය ඇතුළත තමයි කාර්යාල සියලු ගබඩා ඒවා පිටවලා තියෙන්නේ. එතකොට ඊයේ දවසේ නිලධාරීන් අභ්‍යන්තරයේ රැකියාව කරා ඩියුටි වල හිටියා. ඊට අමතරව අපි ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ පොලිස් කාර්ය බළකායේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව පිට තාප්පේ වටා ඔවුන්ගේ ආරක්ෂාව සලසලා තිබ්බේ. ඉතින්
බන්ධනාගාර නිලධාරීන් තමයි සම්පූර්ණයෙන්ම රැඳවියන් එක්ක ඒ පරිශ්‍රය ඇතුළත ගිහිල්ලා අවශ්‍ය මේ ආරක්ෂක කටයුතු වල යෙදෙන්නේ.